ආයුබෝවන් සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කර ගන්නවා. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. වැස්සෙන් පස්සේ ඉතින් අපේ garden එක කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් ඇත්තට මේ hospital ගිහින් ඇවිල්ලා ආවට පස්සේ ඉතින් කරන දෙවෙනි වීඩියෝ එක මම මේ ඉතින් ඇත්තටම වැස්ස හින්දා ඉතින් මල් ගොඩාක් පිපිලා තියෙනවා. ඒ වගේම තමා පස්සේ හිටවපු දිය කූඩුළු පැල ටිකත් හොඳට හැදිලා දැන්. ඉතින් ඒ වගේ මලුත් පිපිලා හොස්පිටල් යන්න කලින් මම දාපු දිය කූඩුළු වීඩියෝ එකකින් ඉතින් ගොඩක් අය දිය කූඩුළු පැල ඉල්ලලා තිබ්බා. ඉතින් මට හදිස්සියේ තමයි හොස්පිටල් යන්න උනේ ගිය මාසේ. නැත්තම් මේ මාසේ තමයි යන්න තිබ්බේ. ඉතින් ඒක හින්දා ඉතින් මේ පැල දෙන්නත් බැරි වුණා. ඉතින් දැන් ඉතින් පැල ගොඩාක් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේදී පෙන්නන්න. ඉතින් හැම පාටකින්ම පැල ගොඩක් තියෙනවා. ඉතින් පැල ගන්න ඕන අයට ඉතින් පුළුවන් ඕඩර් දාන්න. ඒ කියන්නේ පැලයක් 100ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. ඉතින් මේ දවස්වල ඉතින් හදාගන්න ඉතින් ගොඩක් ලේසි. මොකද නිතර වහින හින්දා. ඉතින් ඒ හින්දා තමයි මේ තියෙන මම පැල කරලා තියෙන ඒවා ඉතින් මම පොහොටුත් එක්කම තමයි අතු කඩලා පැල කරගත්තේ. මොකද එතකොට පාට හොයන්න පුළුවන් හින්දා. මේ තියෙන්නේ එකතුන අලුත් පාටක්. රෝස පාටයි සුදු පාටයි මේක කලින් තිබෙන්නේ නැහැ. ඒක නම් පැල නැහැ. ඉතින් පැල පාට තියෙන්නේ තැබිලි පාට තියෙනවා, සුදු තියෙනවා, දම් තියෙනවා, සුදුයි දම් එකයි තියෙනවා. ලා රෝස පාට, තද රෝස පාට, මේ පාටවල වලින් තමයි ඉතින් පැල කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මේ ගොඩාක් පරණ ජෙබ්‍රා පැලයක ඉතින් මලක් පිපිලා තිබ්බා වැස්සට. ඉතින් වැස්සට තමයි ඉතින් මේ හැමදේම ඉතින් වෙනස් වෙන්නේ. ඉතින් ඇත්තටම අපි කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. වැහි වතුර ටිකක් වැටෙනවා වගේ නෑ. ඉතින් ඇත්තටම ගස් කොළන් වලට ඉතින් garden එකේ හැම කියන්නේ මල් වර්ගයකම ඉතින් මල් පිපිලා හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා නේද? ඉතින් මල් ඉතින් ගොඩාක් පිපිලා තියෙනවා. ඉතින් මේ පස්සේ හිටවගත්ත ඒවා තමයි ඉතින් මේ හරි ඉක්මනට ඉතින් හැදිලා තියෙන වැස්ස හින්දා. මොකද නිතර වැස්සනේ. ඒක හින්දා තමයි ඉතින් මගේ අනිත් මල් පැල මම අර කලින් හිටවගත්ත ඒවත් ඔක්කොම වගේ ඒ වගේත් මල් පිපිලා තියෙනවා. එතකොට රතු කූඩුළු එකක් තියෙනවා. ඒකේ පොකුරු එක ඒකෙත් මල් පිපිලා. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපේ garden එක ඉතින් මේ දවස්වල ඉතින් හරිම ලස්සනට තියෙන්නේ වැස්සෙන් පස්සේ. ඉතින් මේ තියෙන්නේ පස්සේ හිටවගත්ත පැල ටික. ඒවත් හරි ඉක්මනට හැදුණා. ඉතින් ඔයාලට පැල එවනවා නම් ඉතින් ඒ කියන්නේ එවන්න ඉතින් මට ඇඩ්‍රස් එක එවන්න ඕන. ඉතින් ගොඩක් අය කලින් පැල ඉල්ලලා තිබ්බා. කොහොමද එවන්නේ කියලා අහලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ පැල කරලා තියෙන ඒවා තමයි. පැල නම් දැන් ගොඩාක් තියෙනවා. ඉතින් අපි අතු කඩ ඉතින් පැල කරා. වැස්ස හින්දා ඉතින් ඒවත් ඉතින් ඉක්මනටම පැල වුණා. මේ තියෙන මං කිව්වා රතු කූඩුළු එකක් තියෙනවා, පොකුරු එක කියලා මේක තමයි. ඉතින් ඒකත් හරි ලස්සනට ඉතින් මල් පිපිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් garden එකේ ඉතින් දිය කූඩුළු මල් වලින් ඉතින් garden එක ලස්සන කරන්නේ. ඉතින් ඔයාලට පේනවා නේද? ඉතින් ගොඩාක් ඉතින් මල් හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි පාටින් තියෙද්දි. මේ තියෙන්නේ මං ආසම පාට. ඒක නම් තියෙන එක මලයි. මේ තියෙන්නේ තැබිලි සුදුයි එක. මේ වගේ මල් තියෙද්දි වෙනස් වෙනවා. දැන් මේකේ තිබ්බේ කලින් ගොඩාක් තැබිලි පාට. දැන් ඒකේ කලින් තිබ්බ විදිහ නෙමේ තියෙන්නේ සුදු පාට ගොඩක් වැඩියෙන්. ඉතින් ඔයාලට පේනවනේ සුදු ගොඩාක් වැඩි, තැබිලි පාට අඩුයි.
තියෙන ඉතින් ජෙබ්‍රා තවත් වර්ගයක් කහ පාට එක. ඒකෙත් ඉතින් පොහොට්ටුවක් ඇවිල්ලා තිබ්බා වැස්සට. මේක නැති මල් ගොඩාක් පිපිලා තිබ්බා. ඉතින් හරි ලස්සනයි. ඉතින් මං හරි ආසම වර්ගයක් තමයි. මේවා ඉතින් සාමාන්‍ය ජෙබ්‍රා අවුරුදු 5ක් 6ක් 7ක් වගේ එහෙම තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට මැරෙන්නේ නැහැ. ඉතින් ඒවට හරියට සාත්තු කරලා තිබ්බත් ඉතින් හැමදාම වගේ මල් ලබා ගන්නත් පුළුවන්. ඔයාලට දිය කූඩුළු පැල ඕන නම් ඉතින් මට කියන්නේ එවන්න පුළුවන්. ඉතින් දැන් නම් පැල ගොඩාක් තියෙනවා. ඉතින් කලින් නම් ඉතින් ඇත්තටම එවන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද හොස්පිටල් ගියපු හින්දා. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඉතින් ඔයාලට ඕන නම් ඉතින් දැන් ගන්න පුළුවන්. මං කියවනේ කලිනුත් පැලයක් 100ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම ඉතින් හදාගත්තොත් ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ තැබිලි පාට ඉතින් ගොඩක් අය ආසයි. ඒක ඉතින් හරි ලස්සනයි. ඉතින් තද තැබිලි පාටක් තමයි. සුදු පාට කෙනෙක් ඉල්ලා තිබ්බා. සුදු පාට විතරක් මගේ. එයාලා ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඉතින් ආයෙත් මම ඕඩර් කරයි. ඉතින් මේ ඉතින් අපේ ගාඩන් එකේ ඉතින් මේ ජම්බු ගහේ ඉතින් මල් ගොඩාක් පිපිලා තියෙනවා. ඉතින් මේ ජම්බු පැල දෙකක් තමයි අපේ ගාඩන් එකේ තියෙන්නේ. ඉතින් මම හිටවපු පැලේ අම්මා හිටවපු පැලේ ඉතින් පැල දෙකේම ඉතින් වැස්සට ඉතින් ගොඩාක් ඉතින් මල් ඇවිල්ලා තිබ්බා. මේ තියෙන වැස්සට පිපුණු තවත් මල් වර්ගයක්. මේක නම නම් මට ඇත්තට මතක නෑ. අර වැල වගේ ගිහිලා තමයි මේකේ මේ මල් හැදිලා තියෙන්නේ. මේකේ මල් තියෙන්නේ අනිත් ජම්බු ගහට ගිහිල්ලා. ඉතින් මේ ඉතින් මගේ ඉතින් එළවලු කොරටුව තමයි. මේ ඉතින් වැටකුළු මල් පිපිලා පොඩි වැටකුළු කරල් හැදිලා. ඉතින් තාම ඒවට ඉතින් කවර දාන්න බැහැ. ඉතින් ඒ වැටකුළු කරල් වලට ඒකේ මල වැටුණාට පස්සේ තමයි ඉතින් කවර දාන්න ඕන. මේ කරල කොහම හරි මං හොස්පිටල් එකේ ඉදි තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකට නම් දැන් ඉතින් කවර දාලා වැඩක් නැහැ. ඒකට මැස්සෝ විදලා ඉවරයි. තියෙන ඩබල් වැල් ඉතින් ඒවත් ඉතින් ලොකු වෙලා ඉතින් හරි ආසයි දැක්කහම. වැටකුළු වැල් ඉතින් ගොඩාක් ඉක්මනට හැදුනා. ඒ වගේම මලුත් පිපිලා කරල් හැදිලා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඉතින් හරි ආසයි ඉතින්. මොකද ඉතින් වැසින්ද තමයි ඉතින් මේවා ඉතින් ඉක්මනට හැදෙන්නේ. අපි කොච්චර වතුර දැම්මත් මේ තියෙන මං නංගි දුන්නා කිව්වේ මෑට ඒවා දැන් පැල වෙලා ලොකු වෙලා තියෙන කංකුම් පාත්තිය නිවිතිය පාත්තියත් හොඳට හැදිලා නිවිතියටත් ඇවිල්ලා ඒ වගේ මම දැන් හිතුවේ ඒ වගේ ඇට ටික මෙහෙමම ඉතින් වේල ගත්තා නම් හොඳයි. මොකද ඇට වලින් එන පැල ගොඩාක් ඉතින් සාරවත් විදිහට තමයි හැදෙන්නේ අපි අතු හිටවනවට වැඩිය. ඒ වගේ ඉතින් ගොඩාක් ඉතින් ඇට ඇවිල්ලා මේ තියෙන බණ්ඩක්ක පැල. ඉතින් බණ්ඩක්ක පැල නම් ඇත්තටම මේ ගොඩාක් මේවා වෙලා තිබ්බේ දැන් වැස්ස හින්දා හරි ලස්සනට හැදිලා. මේ තියෙන මං හිටවගත්ත කරවිල වැල. ඉතින් ඒකත් ඉතින් ගොඩාක් ලොකුවට හැදිලා තියෙනවා. ඒකෙත් චූටි මල් තියෙනවා. මේ තියෙන රාබු ටිකත් හැදිලා. ගොටුකල පාත්තියත් ඉතින් හොඳට හැදිලා තියෙනවා. උසට කියන්නේ සාරවත් විදිහට ඔයාලට පේනව නේද? ඉතින් හරි ආසයි. ඉතින් මෙහෙම දැක්කහම ඇත්තටම මේ තියෙන මගේ ඩබල් වැල් ටිකත් ඉතින් හොඳට හැදිලා තියෙනවා. දැන් තව ටික දවසකින් මේ වගේ මලුත් පිපෙයි. මේ තියෙන්නේ මං හිටවගත්ත ලීක්ස් ටික. ඉතින් ඒ වගේත් ඉතින් පැල වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් හරි ආසයි. ඉතින් මෙහෙම දැක්කහම ඉතින් මේ විදිහට තමයි ඉතින් වැස්සෙන් පස්සේ ඉතින් අපේ ගාඩන් එක ඇත්තටම ලස්සනලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතින් දිය කුඩුළු පැල ඕන නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. දැන් නම් ඉතින් පැල තියෙන හින්දා ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපිටි ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කමෙන්ට් කරන්න කියලා ඉතින් ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.